ඔන්න එකමත් එක කාලෙක බොහොම ලස්සන රටක් තිබුණා. මේ රටේ මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුණා. ඒකට ලොකු හේතුවක් තිබුණා. මොකද්ද දන්නවද? මේ රට පාලනය කරපු රජතුමා බොහොම යහපත් රජතුමෙක් හින්දා. ඉතින් ඔන්න එක දවසක් මේ රජතුමාට හිතුණා මුළු රට පුරාම සංචාරය කරන්න. හැබැයි විශේෂත්වයක් තිබුණා. මොකද්ද දන්නවද? ඇමතිවරුනි, මේ රටේ මිනිස්සුන්ගේ දුක සැප බලන්ට මම මුළු රට පුරාම සංචාරයේ යෙදෙන්න අදහස් කරනවා. ඒ වගේම මේ ගමන මම තනියම තමයි යන්නේ. එතකන් රටේ පාලන කටයුතු කරන්න මං අපේ මහ ඇමතිතුමාව පත් කරනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ රජතුමා තනියම ගමන යන්න පටන් ගත්තා. රජතුමා මේ ගමන ගියේ පයින්මයි. යන අතරමඟ හමුවන මිනිසුත් එක්ක කතා බහ කරන්නත් මේ රජතුමා අමතක කරේ නැහැ. මේ මිනිසුන්ටත් ගොඩාක් සතුටු හිතුණා. මොකද තමන්ගේ රටේ රජ්ජුරුවෝ මේ විදිහට එයාලගේ දුක සැප බලන්න ආපු එක ගැන. තමන්ගේ රටේ මිනිස්සු ගොඩක් සතුටින් ජීවත් වෙනවා දැකපු රජතුමා ගොඩක් සතුටින් එයාගේ සංචාරය ඉවර කරලා ආපහු රජවාසලට පැමිණියා. රජවාසලට ආපු රජතුමාගේ කකුල් දෙක හොඳටම ඉතිමිලා යටිපතුල් හොඳටම රිදෙන්න පටන් ගත්තා. ඒ මොකද දන්නවද? රටේ පාරවල් ගොඩක් හදලා තිබ්බේ කළු ගල් තලලා දාලා. සමහර පාරවල් එහෙමවත් තිබුණේ නැහැ. ගොඩක් අමාරුයි ඒ වගේ පයින් ඇවිදින්න. ඉතින් මේ රජතුමාට ලොකු දුකක් ඇති වුණා මහජනයාටත් මේ කටුක මාර්ගය හින්දා ගොඩක් දුක් වේදනා විඳින්න සිද්ධ වෙනව නේද කියලා. වහාම අමාත්‍ය මණ්ඩලය රැස් කරපු රජතුමා ඇමතිවරුනි, මාගේ රටවැසියන් කළුගල් ඇතුරු පාර මතින් ගමන් කර බොහෝසේ දුක් වේදනා විඳිනවා. වහාම ඊට විසඳුමක් ලබා දෙන්න. රාජ සභාව පුරාම ලොකු කසුකුසුවක් යන්න පටන් ගත්තා. ඇමති මණ්ඩලයේ මතය වුණේ සියලුම පාරවල් සම්වලින් අතුරවන්න. ඒ අතර එක් බුද්ධිමත් ඇමතිවරයෙක් රජතුමනි, සියලුම පාරවල් සම්වලින් ආවරණය කරන්න ගියත් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මිනිස්සුන්ට කියමු ඔවුන්ගේ පාද සම්වලින් ආවරණය කරගන්න කියලා. ඒක අහපු රජතුමා ගොඩක් සතුටු වුණා. ඒ වගේම ඇමති මණ්ඩලයේ සියලු දෙනාටමත් හරිම සතුටක් දැනුණා. මොකද එක ඇමතිවරයෙකුගේ බුද්ධිමත්කම නිසා රටට අහිමි වෙන්න තිබුණු ලොකු ධනයක් ඉතිරි කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් මේ වගේ තවත් කතා නරඹන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් ටික් කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා ඔයාලට.